රයිට් අපි බලමු කොහොමද අපේ PC එකට Gradle install කරගන්න කියලා. ඉස්සෙල්ලාම Google එකේ type කරගන්න Gradle. හරි මේ විදිහට Google එකේ Gradle කියලා type කරාම ඔයාලට බලා ගන්න පුළුවන් Gradle එක official website එක. මෙතනින් release page එකට යන්න. මේ release page එකට ආවහම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා latestම version එක. දැනට තියෙන්නේ version 8.14. එතකොට මේකේ අපි ඩවුන්ලෝඩ් කියන එක ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මෙන්න මේ complete version එක. හරි මේ complete එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාගේ Gradle start වෙනවා ඩවුන්ලෝඩ් වෙන්න. ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාට මේ වගේ zip file එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපි මේ zip file එක extract කරගන්න ඕනේ. right. එතකොට මම මේක right click කරලා extract කරගන්නවා. extract කරගන්නේ මම C එකට. එතකොට අපිට මේ විදිහට කරන්න ලේසි. මේක right click කරලා මම මෙතනින් copy කරගන්නම්. copy කරගෙන මම මගේ C එකට යනවා. මේ C drive එකට ගිහිල්ලා මම මෙතනින් paste කරගෙන හරි. දැන් මම කරන්නේ මෙතන ඉඳන් මෙයාව extract කරන එක. extract here දුන්නා නම් හරි. හරි. දැන් ඔන්න අපි අපේ PC එකට Gradle දාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ Gradle වලට අදාළව environment එක set up කරගන්න. එතකොට ඔයාගේ Windows වල ඔයා type කරන්න මෙතනින් env කියලා. එතකොට ඔයාගේ environment variables වලට යන්න පුළුවන්. මේ environment variable වලට ආවහම මෙතන තියෙනවා environment variables කියන කොටස. මෙතනින් user variables සහ system variables තියෙනවා. මෙතනින් අපිට පුළුවන් අපි පාත් වේරියබල් එක එඩිට් කරගත්තා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපිට Gradle කියලා වෙනම එකක් දාන්නත් පුළුවන්. මම දැනට Gradle පාත් එක ඇඩ් කරන්න. එතකොට අපි මෙතනදී new value එකක් දෙනවා. මෙතන දෙන්න ඕන value එක තමයි අපි Gradle install කරපු අපේ location එක දුන්නා. හරි. හරි. එතකොට මෙන්න මෙතන තමයි Gradle තියෙන්නේ. එතකොට මම මේ location එක දෙනවා මෙතන. ඒ කරලා okay කරන්න. හරි එතකොට අපි Gradle type කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් terminal එකේ අපේ PC එකේ දැන් Gradle install වෙලා තියෙනවා. right එතකොට ඔය විදිහට තමයි අපිට Gradle install කරගන්න තියෙන්නේ. thank you.